මම පක්ෂ මාරු කිරුවේ නෑ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. හරි බොහොම පැහැදිලිව කොන්ද කිලින් තියාගෙන ඔය දැන් ඉන්න මහානති අපේක්ෂකව වෙන්න හදන කට්ටිය දාන යෝජනා එකක් කියනවා අරයයි මෙයයි තුන් දෙනාම එකට එකතු වෙලා අත්තල් බැඳ ගන්න ඕනේ. අපි දැක්ක ඉතිහාසයේ ඔය තුන් දෙනාම අත්තල් බැඳගෙන හිටියා. දැන් ඊළඟට කියනවා මොනවද? එයාට දෙන්න ඕනලු මේ ඊළඟට පාර්ලිමේන්තුවෙන් 5 වෙනි ඊළඟ එක්කෙනා නම් කරන්න දෙන්න ඕනේ. මේකෙම ඔබතුමාගේ මුදිය බේරම නෑ ඒවා දාලා තිබිච්ච එක කියන්නේ. පත්තරේ මම කියපු නෙමෙයි දාලා තිබුණේ. නිවැරදි කරන්න. එයා නිවැරදි කරලා තිබ්බේ. නිවැරදි කොහෙද නිවැරදි කරලා තිබුණා. ඔයා නිවැරදි කරලා නෑ. ඔබතුමාට පෙන්නන්න ඔබතුමාට පෙන්නන්න තියන්න ඕනේ. දෙන්න කියන්න බෑ කොහෙද කියලා පෙන්නන්න මේක උත්සාහ වෙන්නේ ඕක. ඊළඟට කියලා තිබුණා ජාතික ලැයිස්තුවෙන් එක්කෙනෙක් අයින් වෙන්න ඕනේ. කොයිද කියලා තියෙන්නේ? කියලා තියෙන තැන පෙන්නන්න. බොරු කියනවා. වාගේ වාචාලක බොරු කිව්වේ නෑ. වාචාලකම නෑ නෑ සංවරයි. හරි හරි. ඕ මම ඔයා වදිනකම කතා කරලා තියෙනවා සංගල්ලා තියෙනවා. ඔයාගේ වාචාලකම ආගව තියාගන්න. ඔබතුමා බොරු කියන්න එපා. ඔයාගේ වාචාලකම තියාගන්න. බොරු කියන්න එපා. ඔයා ඔයාගේ කතාවේ ඔප්පු කරලා පෙන්නන්න. ඔප්පු කරලා පෙන්නන්න. ඔයා ඔප්පු කරලා පෙන්නන්න. ඔබතුමා කියනවනේ ඔප්පු කරන්න. ඔයා ඔප්පු කරලා පෙන්නන්න. දැන් මම ඔයාට ඔප්පු කරන්න කරු දෙන්න. මට කොයිද ජාතික ලැයිස්තුවෙන් කියන්නේ? 99.9ක් හරි කියන්නේ. කියන්න එපා. දැන් අපි කියන්නේ මගේ පක්ෂ තීරණය කරන්න ඕනේ. පක්ෂ තීරණය කරන්න ඕනේ නෑ. මට ඉල්ලන්න ඕන මං ඉල්ලනවා. හරි අපිට කට්ටිය කියනවනේ අතින් කතා කරලා. මොකද කරන්න කියලා. හරි අතන ඇවිල්ලා අරයත් එක්ක තමයි අනේ සර් මට ජාතික ලැයිස්තුවෙන් කැලලක් තියලා තියන්න සර්. නැත්නම් ඊට පස්සේ කියලා කතා කරන මට ගම්පහෙන් එන්න ඕනේ සර්. මම එන්නම් ඉස්සෙල්ලා මේක ඉල්ලන්නම් පස්සේ ගම්පහෙන් මීගමෙන් හරි වත්තලින් හරි ඉල්ලන්න. ඔබතුමාගේ ඔගේ නපුංසක වැඩ අපි ගාව නෑ. එන්ස කරුණා කරලා තියාගන්න. කවුද කියලා මම බොහොම පැහැදිලිව දන්නවා. අපි දන්නවා කතා කරමු ඕන. කතා කරමු දැන්. කතා කරමු ඕන. හරි කතා කරමු. හරි නපුංසක වැඩ. වා කරුණා කරලා ගෑ ගන්න පටන් ගන්න එපා. හරි බොරු කිය නිකන් වාගේ මහමෙතුමා වර ලොකු ඇති. අපිට ලොකු නෑ වගේ මහමෙතුමා. කරුණා කරලා ඉන්න හදන මම කතා කරන්නේ නෑ නෑ. ඔයා බොරු කියන්න එපා. ඔප්පු කරලා පෙන්නන්නේ. මම කියන්නේ ඔබතුමා ඔයා මෙච්චර බොරු කිව්වා මට විරුද්ධව. ඔබතුමා ඔප්පු කරන්නකෝ. මගේ ගැන කියන්න. මං ගැන කිව්වනේ. ඔයා කියන්නේ කියන්නකෝ. මං ගැන කියන්නේ. හරි ඔයා ගැන කියන්න. ආගන්න. හරි ආගන්න. දන්නේ නැතුව දන්නේ නැති බම්බෝල් කතා කරන්න. හරි බම්බෝල් හරි එතකොට පොඩ්ඩක් ඉන්නවා කතා කරලා ඉන්න. කියන්න එපා. ඔයා කතා කරලා ඉන්න ඉතින් ඔයා. ඒක තමයි ඔයා බොරු කියන්න එපා. බොරු කියන්නේ ඉතින් මට කතා කරන්න දෙන්න. මේ කතා කරන් තමයි දෙන්නේ කතා කරද්දී ඔබතුමාට කියන්නේ බොරු ඔයා මේ කරුණා කළා ඔයා කියපු දේවල්ට මම උත්තර දෙන්නේ. අද තියාගන්න. අපි දාසිරි මට මොකද අවස්ථාව ඒ මොකද්ද? මොකද්ද? නෑ අපි දාසිරි මොකද්ද ඔයාලට කරන්නේ? නෙමෙයි කෑ මහමෙතුමාගේ උනද තියෙන්නේ. මට උනත් නෑ මොඩෙක් වගේ කෑ ගහලා තු ඉන්න අපිට නයිට් ක්ලබ් වලට යන්නේ නෑ ඔබතුමාන සින්දු ගිහින් ඉන්නේ රාවල අපිට නයිට් ක්ලබ් වලට යන්නේ නෑ රැලි වෙනකල් හරි එතකොට මම කියන්න කැමති ඒව කියන ගමන් කැසිනෝත් විවේචනය කරනවා අපි කෙටි විරාමයකට යනවා